හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මාස්ටර් ක්‍රාෆ්ට් කාලයකට පස්සේ තමයි ගේම් එකක් ගෙනාවේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ගේම් එකට. යමු. ඉන්න පොඩ්ඩක් බැක් කරන්න. මං ඉතින් මං ගෙදරක් හැදුවා. ඒක මට මයින් කරන්න කැමති නැහැ. ඒ නිසා ක්‍රියේටිව් දාලා හැදුවේ. දැන් ක්‍රියේටිව් නැතුව මේක දාගමු. මේ දවස්වල හෙම්බිස්සාව ගණන් ගන්න එපා. ලෝඩින්. හරි දැන් ලෝඩ් වෙනකම් බලන් ඉන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මයින්ක්‍රාෆ්ට් ගහනවා නම් ඊට කලින් මාස්ටර් ක්‍රාෆ්ට් ගහලා ඉන්න. මාස්ටර් ක්‍රාෆ්ට් කියන්නේ මයින්ක්‍රාෆ්ට් වගේම තමයි, වෙනසක් නැහැ. හැබැයි මයින්ක්‍රාෆ්ට් නෙවෙයි වඩා නියමයි. අප්පටියෝ කොහොමද? එකෙක් ගහනවා යකා ගහනවා මේක එන්ඩෝ හරි දැන් ඌ අර මං අතර ෆාම් එක කරලා තියෙන එකට වෙනම ඌ මැරෙනවා. හොඳ වැඩි නරපණුව මේ බලපන්. මුගේ ඊතලේ වැදින මගේ දොර හරහා කැතෙම කතයි දැන් දොර කඩන්න වෙයිද? ඊතලේ ගන්න බැහැ. නර යකාරියකේ වගේ. හරි අපි නිදාගමු. එතකොට එළි වෙයිනේ. මේ තියෙන්නේ මගේ ගෙදර තාම බාගෙට හදලා තියෙන්නේ. නිදාගමු. හරි දැන් තියෙන වැඩක් මගේ ෆාම් එක වහන්නත් ඕන. නැත්නම් මේක මං වැටෙනවනේ. ඒක වෙන්නේ නැහැ. පැන්නා. හරි ඒකත් හරි. දැන් තියෙන්නේ යන්ට උඩ තට්ටුවට යන්න අපි. මම මේ ගෙදරට උඩේ වල්වද්ද වද්ද හිටියේ. ඊට පස්සේ මෙහෙම තමයි ගෙදර නම් තියෙන්නේ. මොකද ස්කෙලටන් කෙනෙක් මං ගාව තියෙන දුන්නා. මේ තියෙන කොකොනට් ඔයිල් වලින් හදපු කඩුව. පොඩ්ඩක් රහ බලන්න. හරිම හරි. ඔය දෙන්නද? ඌගේ මිල්ලුවා ඒ වුණාට ඒක අන්තිමේදී අවසන් ගමන් ගියා. මේ නරකගේ හැමතැන ඊතලේ. මෙතනින් දාමු. හරි. ඉතින් මම ඔයාලට ගෙදර පෙන්නන්නම්. මෙන්න තියෙන ගෙදර. මේ මලක් ආවේ. ඉන්න තියෙන ගෙදර ලස්සනයිද? තව හදන්න තියෙනවා. පාම් පොඩ්ඩයි. තව ඔයගේ පහක් විතර හදන්න තියෙනවා. මම පළවෙනි කොටස හදලා ඉවරයි. මෙතන කෙලින්ම සුපිරි ගයක් ගහන්නේ. දැන්ට මං හදපු ටික පෙන්නන්න. මේකෙක් එනවා මට ගහන්න. අයියෝ ඔයා මට ගහන්න කලින් මැරෙනවා. ඕ තොප්පි මාමා කෙනෙක්. හෙලෝ ඔයන්ගේ කයන උගේ ලාමලා දෙන්න නැද්ද? ලාමලා දෙන්න නෑ. යමක් නෑ. කමක් නෑ යක්. අපි මම පෙන්නන්නම්. මුලින්ම මම පෙන්නන මගේ නිදර කාමරේ. මේ තියෙන්නේ මගේ නිදන කාමරේ. මේ තියෙන ඇඳ මේ තින් ලස්සනට ස්කෙල්ටන් මොකෙන්ද දන්නේ ජුජුක්කමෙක් වගේ ආංගුව ගහලා ඉන්නවා. එතන වතුර තියෙනවා. එතකොට මෙතන තියෙනවා කන්තලේ තැටි තල්න එක. එතකොට මෙතන තියෙනවා මේකේ කබඩ් එකක් මොකුත් දාලා නැහැ. දැන් තියෙනවා ක්‍රාෆ්ටින් ටේබල් එක. මෙතන මාළුවෙක් ගහලා ඉන්න. මෙතන තියෙනවා ඉතින් සින්දු අහන ඒවා. මෙතන තියෙනවා CDs. I think ලාම්පු ටිකක් ගහලා ඉන්න එච්චරයි. ඊට පස්සේ මම පෙන්නනවා උඩට නම් ඔබලා යනවා හරියට. ඉක්මනට කීපර් කෙනෙක් වගේ රිංග ගත්තත් එහෙම මේ තියෙන්නේ උඩ. මේ තියෙන්නේ pots
පොත් දාලා තියෙනවා රාක තියෙන්නේ මේකේ ඉංග්‍රීසි බුක් ෂෙඩ් ආන් එකක් මේ පුටු දෙකක් තියෙනවා මැනි මේසකුත් තියලා තියෙනවා මෙතන තියෙනවා එන්චාන්ට් ඩී සෙටප් එකක් ආයෙ තියෙනවා මෙතන ඉටි පන්නම් එකක් ලස්සනට ගහලා තියෙනවා මේක පත් වෙනවා මං හිතේ නිමිලා කියලා මෙතන තියෙනවා අයන් හදන තැනක් මේ ඉතින් මම ලස්සනට දැම්ම යටින් ගින්දර මෙතනක් තියෙනවා ඉතින් ඔලු කට්ටක් එහෙනම් හරි අපේ ගෙදරට තව වල් වඩන්නත් තියෙනවා මෙතන තියෙන ඉතින් පූල් එකක් වැඩි ගැඹුරු නැහැ දියබරියෝ ඉන්න මේකේ හරියට දියබරියෝ ඉන්න මම දියබරියෝ පෙන්නන්න දියබරියෝ ගිහිල්ලා අපි මෙතනින් පැනලා බැලුවද මං බොදු වැඩක් විදිහට ගස් හිටවන්න තීරණය කරා නෙමෙයි කරලා ඉවරයි අපිට හරිම වටිනවා අද අපි ගමනක් යන්නයි යන්නේ ගේ පින්නුවනේ අපි දැන් පොඩ්ඩක් මේ හරක් එක්ක සාමසක්කච්ඡා හැම කරලා මට හරකෙන් මරන්න ඕන මට බඩගිනි හැදලා මේ මස් කුට්ටියක් හරක් මස් කාලකින් කෑවේ ඔය හිටු හරක ඒකට ටිකයි ගෙවි යම් හරි කෑවා හරි ඒ ටුට්ටක බණ්ඩි පුරව ගත්තා අපි යන්න අපිට තව වල් වදන්න තියෙනවද මේ ටිකේ වල් ටිකක් දැම්ම ලස්සනයි වල් නෙමෙයි මේ ටිකේ අපි ටිකක් දාමු මෙහෙම පෙළිය නැත්තම් කැටයි ඔව් ලස්සනයි ඉතින් ලස්සනයි කගෙත් පේන ඇති ලස්සනකුත් නෑ කමන්නේ පොකෙට මේක කපමු ඕ මේ ඔක්කොම කොළ වලින් අපි හදමු මේ ටිකම කොළ හරි ඔය ඉතින් ලස්සන හරි ලස්සනට තියෙනවා ගෙදර අපි දැන් පොඩ්ඩක් ගවේෂණයක් යමු මම අතන පබේක් හැදුවා කුරුල්ලෝ හනවා ගෙදරේ මේව අනවශ්‍ය බඩු අයින් කරමු මේවා ඕනේ නැහැ මේවා නින්නේ හරක් මාමෙක් ඉන්නවා අපි පොඩ්ඩක් ගිහලා කතා කරමු ඒක ඕනේ අපි පොඩ්ඩක් එක්ක ඕනේ ඉතින් ඔය ඇරෝ එකක් අර මං කලින් ස්කෙල්ටන් කෙනෙක් මැරුවේ ඌගේ වෙන්නේ නැති අපි යන් අර මේ වෙලෙන්ඩෙක් හිටියනේ අපි යන් ඒ ඌ ගාවට හෙලෝ මිස්ටර් වෙලෙන්ඩා වෙලඳ මාමා නෑ වෙලඳ මාමා හෙලෝ මිස්ටර් වෙලඳ මාමා අප්පා කළුවර මට සී ඊ කිරිපාර කෙනෙක් කිරිපාර කෙනෙක් උයි කිරිපාර එනවා ඊ කිරිපාර එනවා මේක පුපුරයිද මේ කන එකක් ගහමු දියන් කොප්පා හොඳ වෙලාවට තා පොඩ්ඩෙන් මැරෙනවා කිරිපිට සංස්ථාවේ වැඩ අපේ කිරිපාර මල්ලි වෙනුවෙන් අපි වෙනුවෙන් ජීවිතේ කතා කරා ඒ වෙනුවෙන් හැමෝම ගහන්න අප්පුඩියා මේක අප්පුඩි ගන්න තු බලන්න මම මෝඩයි හරක මෝඩ නැත්තම් ආයේ මේක අර රත්තියක ඉන්න හරකද නෑනේ රත්තියක ඉන්න හරක මූ රත්තියකේ හරක නෙමෙයි ඕ මං අහෙන් දැක්ක හාවෙක් වගේ ලාවට හාවෙක්ද අශ්ව පැටියෙක් අනේ පොඩි නිමස්සෝ ඉන්නවනේ අරේ උන්ගේ වැඩක් ගන්න පුළුවන් ෆෝ ඉතින් මං මේ ගෙදරට නමක් දාන්නේ මොකද්ද දාන්න නම ගෙදරක් නෙමෙයි මේක රාජධානිය මගේ මොකද්ද දාන්න නම අපි මේක දාමු කැත නැති පැල්පතද එපානි මේක දෙවනි එපිසෝඩ් එක උදානවනේ දෙවනි එපිසෝඩ් එකේදී මම මේක නමක් කියන්න
ඕ නමක් දාලා මම කියන්නම්. ඕ වතුර පාරක්. ඕ ඒ වතුර පාර මැදකිල්ල විදිහට හැදිලා තියෙන්නේ. මැදකිල්ල විදිහට හැදිලා. මැදකිල්ල විදිහට හැදිලා. කමන්නේ යක්. අපිට මොකද? මේ මං කලින් මේ මගේ ගෙදර හදන්න බයින් කරපු තැන ඒක හරි ගියේ කැත වුණා. ආජ්ජේලු ගේන මේ රාජදා කවුද මෙතන වලවල් දෙකක් එපි. අයියෝ කවුද වලවල් කැපුවේ? ඕ බැටල් මල්ලි. අපි පොඩ්ඩක් යන් අපි සිංහාසනේ අපි මෙතනින් මේකක් හදමුද? මෙතනින් මොකක්ද අපි හදන්නේ? මොකක් හරි හදමුද? පැලයක් හිටමුද? ගංගාව මෙවුව තියනවා. බලමු හදන්න. යන්කෝ ක්‍රාෆ්ටිං ටේබල් එක ගාවට එතනින් ගිහලා අපි බලමු මොනවද හදන්න පුළුවන් කියලා. හරි වැහුවා නිල්ල තියනවා. අපි බලමු මොනවද හදන්න පුළුවන් කියලා. හරි නිල් ගින්දර හදන්න බෑ. එහෙනම් නිල් ගින්දර හදන්න නෙදර් වලට යන්න වෙනවා මේ. අර කෑලි ඕනි. ඒ සෙව්ව හදන්න බෑ. අපි බලමු ආයුධ ඇඳවල්. ඕ මේව හදන්න බෑ. බෑ. මේක හදන්න ඕනේ. ඒක ඕනේ. මේවා පුළුවන්. මෙව්වා පුළුවන්. වැඩකට ඇති දැන් නේද? මං ගාව වතුර බකට් එකක් තියෙනවා. වතුර බකට්. අපි එළියට යන් ආයෙත්. වහින්න වගේ යන්නේ. වහින්න මේ රෑ වෙනවා. අපි පොඩ්ඩක් දර්ශනය බලමු මෙතනට එලා. ඊට අපි දේවදූතෙක් වගේ ඊතලයක් විදිමු. විදින්නේ. මේක කැඩිලාද? මේක පස් ආරන්න තියෙන්නේ විදින්ද? අනේ උන්නේ අපිට කඩුවක් තියෙන කොට කොකොනට් ඔයිල් වලින් හදපු කඩුවක් මේ. අපි බලමු මේ හැබැටළුවා මේකේ එකපාරින් මැරුණා. අපි බලමු අපි අර ඌරු මිනිහා බලමු මේකේ. මොකද ඩයමන්ඩ් එකේ. ඌ එකපාරින් මැරුණේ. ඒ කියන්නේ බලවත්ම කඩුවේ. මෙන්න මේක. අර වෙලඳා අයියත් එක්ක බෑ ඌ යනවා. ලස්සන දර්ශනයක් බලන්න. පුදුම ලස්සන දර්ශනයක්. හරිම සුන්දරයි. සොම්බි එක්කත් ආවොත් එහෙම ආය සොම්බි එක්කත් ඔය සුන්දර දර්ශනය බල ඉන්නකොට ආවොත් එහෙම තව සුන්දර වෙනවා. කිරිපාර කෙනෙක් ආව සුන්දරයි. මේක දැන් අරින්න ඕන. රැයට අරින්න බෑ. ඒක රැයට අරින්න ඕන. කිරිපාර කෙනෙක්වත් මෙතන ඇවිල්ලා පිපුරුවොත් එහෙම මේකට වැටෙන්නේ නැතුව සැප නෑනේ මහත්තයෝ සංසාරේ. තාම මොකක් කතාවනේ. මොකෙක්වත් නැද්ද? ගෙදර කවුද? බල්ලා කයිද? හෙලෝ. මේ ගෙදර අයිතිකාරයා මම. ඔය ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? සොම්බි පැටියෙක් ඉන්නවා. පැටියෙක් නෙමෙයි මහා එකෙක්. ඔයාලට පෙන්නන්න මම මේ ඊතාලියෙන් පෙන්නලා තියෙන සොම්බියෙක් ඉන්නවා. ඔය වලේ බැහැලා ඉන්නේ. මම ඔය ඊතාලියෙන් පෙන්නලා තියෙන අප්පා මේ දවස්වල හෙම්බිරිස්සා මේ අද මේ ඊයේ හැදුනේ අපේ එපා න අප්පා අපි අර සොම්බියෙක් එනවා සොම්බියෙක් එන්ටව හරහට ගන්න එන්ට කොතන ඔයා දන්නේ නැද්ද උතර වලක් තියෙනවා බලාගෙන වලක් ඔය වලක් අයියෝ ගින්දරට පිච්චිලා මැරුණානේ අම්මට සිරි බකුළු අර පොඩ්ඩක් මෙල්ල කරන්න අමාරුයි. මොකද ඔක බිත්තිටි කියනවනේ. දැක්කොත් ඉවරයි. ඊටයි නේද? මේ කඩකලා. අයියෝ, උතර ස්පයිඩර්. මේ ස්පයිඩර්මෑන්ට පුළුවන් නම් මම වරද්දන්නේ. පිස්සුද? කඩුවක් කරගත්ත එකෙක් කියන උගේ කඩුව හැම්බෙන්න දන්නේ නේ. ගින කඩුව ගමුද? තව ඉන්නවද දන්නේ? ඌගෙන ඩයමන්ඩ් එකක් කඩුව හම්බෙද? එන්න කඩුව ගන්න ඕනේ මට.
කාලා බලන්න හරියට හයි. කඩුවද? ඊයා කඩුව දුන්නේ එක. මොඩ සොම්බිය කඩුව දුන්නේ නැහැ. මෙතන එලා බලමු දැන් ඉතින් සොම්බිස්ලා එනකම් මං හරි ආසයි මේ වලට වට්ටන්න උඹ. මේක අපි ලාව අයින් කරමුද? මට පොඩි අදහසක් නම් එනවා ඕනේ. නෙදර් පෝටල් එකක් හදන්න මේකට වතුර ටිකක් දැම්මම ඉවරයි. නෙදර් පෝටල් එකක් හදන්න පුළුවන්. සොම්බි පැටව උඩ පැන්න නෑ එක්කුනේ. සොම්බි පැටව තාම නෑ. පිග්මන් කෙනෙක් නම් ඉන්නවා. මන් කෙනෙක් නෙමෙයි පිග් කෙනෙක්. අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලමු. දර්ශනය කොතරම් සුන්දරද කියලා මේක පොඩ්ඩක් දාමු. hello හරි ඉන්නවා එකෙක්. මේක අමුතින බලනකොට මට බය හිතෙනවා අර ඌලා. පිස්සුද මට බය හිතෙනවා. සොම්බි පැටියෙන් නම් අතර ආච්චිට දඹදිව වන්දනාවේ කො සොම්බියා? ගුඩි සොම්බියනේ. මොකෙද? අතට දොන් දානවා. අප්පා ඔහොම බල බල ඉන්නකො සොම්බියෙක්වත් ඇවිල්ලා පිටිපස්සේ ගැහුවොත් එහෙම ඉවරයි. කිරිපාර කෙනෙක්වත් ආව. යන්න අපි ගිහලා නිදාගමු. නිදාගමු. ඇයි නිදාගන්න බැයි? නිදාගත්තා. කඩුවත් අතේ තියන් නිදාගෙන තියෙන්නේ. යමු. අපිට තව තියෙනවා ගවේෂණය කරන්න. අපි පොඩ්ඩක් ඉතින් ටිකක් යන්න අපි යන්න මෙතනින් මේක හරිමු. හරි right. හරි. hello zombie පැටවු නෑ නේද? ගහස් ඉන්නවා. උඹව දැක්කම එනවද? අම්මා ගන්න කඩුවේ කොකොනට් ඔයිල් කඩුවෙන් ගහනවා අය. කුළු පැටව දෙන්නෙක් ඉන්නවා. ඉතින් මකුළු රාළ ස්පයිඩර්මෑන් මේ ඉන්න මෙතන ස්පයිඩර්මෑන්ගේ අම්මා. ස්පයිඩර්මෑන් තව එකෙක් හිටියනේ. අර ඉන්න එකෙක් සොම්බි එක බස් කෑල්ලකුත් තරම් දවරින්නේ. දුන්න වැඩ නෑ. ෂේක් එක මෙතන ඈත යන්න දුන්නේ. hello zombie මාමේ. කට හිමිට තාච්චිට මේක මට ගහන්න. ඌ මට ඩයිමන්ඩ් කලිසමකුයි ඒක කොයි දුන්න ඔගේ බස් කෑල්ල නම් ඕනේ. යනි අරකට යනි අර බස් කෑල්ල එන්න තියෙන ගන්න. හරි දැන් අපි මෙගෙද අපේ රාජධානියට ගිහිල්ලා එක දාමු අර මට්ටුවේ කබඩ් එකකට මුකුත් දාලා නැහැ කියලා. ඒකත් දාමු. අර වෙලෙන්දා මරලා අපිට මොනවද ගන්න පුළුවන්. ඕක බරපුවම ජිල් බෝල් තමයි හම්බෙන්නේ. ඕක එතෙන් හෙලට් එක අඩු උනානේ බාගේ. hello ඔයා මරන්න ආවා. ඕක ජිල් බෝල් විතරයි. ඔන්න බලන්න. ඕකේ ගියේ බෝල් ටික විතරයි යන්නේ. අර බලන්න ඕක මුකුත් දුන්නේ. මහ ලෝභ පොරක්. අහස ජෙට් යනවාද මට සබ්ජෙක්ට් එක උනා. මම හොඳ වැඩක් හිතුවා අපේ ගේ හරහා ගහක් හිටුවා මේ. හිටෙන්නේ නැන්නේ ඔක බ්ලොක් වලින් හදපු ගහ. මෙහෙනේ. හරි. මෙන්න තියෙනවා මේ කබඩ් එකේ එකක් දාමු අපි. සොම්බි මාම දුන්න මේක. ඒක සොම්බි මාම දුන්න එකයි මෙව්වා නගන්නේ. යන්න. අපි යන්න. අපි දැන් මොනවද කරන්නේ? හරක්කුත් ඉන්නවා. අරක්කු නෙමෙයි හරක්කු. හෙලෝ හරක්කු. ඒකයි මැරුන්නේ. පොඩ 50 පොරක්. අපි දැන් කෑම ගැන වැඩ වෙන්න දෙන්නේ. ඊයා මෙව්ව ඕනේ. මට මෙව්ව ඕනේ. මට මේ හැම ඕනේ. විහිකර. මට බඩගිනි හැදලා. කණ්ඩෝනි. එන්නවන් කෙනෙක්.
පොඩ්ඩක් ඉන්න එන්ඩර්මන් කෙනෙක් හිටියනේ මීන පොර අන්න එක ගියා මීන පොර මේ පොරට දෙනවා මම මේක එනවා ආයෙත් මෙතන අයින්නටම කොහේක මීන පොර ගහන්න දෙන්නේ ඕ එකකින් අපි ජිල් බෝලයක් හම්බුණා මේක ඇත්ත ජිල් බෝලයක් නෙමෙයි ඇත්තටම කිව්වොත් මේක ෆේක් කපුටන්නේ අපි මතු වෙනවා අන්න ඒ වගේ බෝලයක් නේ එන්දමලයා මේක තමයි පාවිච්චි කරන්නේ උගේ රහස් ඔක්කොම බාට්ටු එක දාමු එන්දමන්ගේ මේක කලිසම අපි මේ පිකස් එකක් ඕනේ දුන්නත් ඕනේ කොටත් ඕනේ මේවත් ඕනේ හැම ඕනි මේ කෑම ඕනි වතුර බාල්දියක් තිබ්බනේ මේකත් තිබ්බනේ අපි පොඩ්ඩක් නටමු අපි පොඩ්ඩක් නටමුනේ ඕකේ පොඩ්ඩක් ඩීජේ පාටියක් එහෙම දාලා නටමු බලන්න ගන්න CD එක ඕ නටමු නටන ඉවරයි කොහොමද මේක තාම සින්දි යනවා හෙලෝ මට PC එක ඕන PC CD එක අපි ඊළඟ එපිසෝඩ් එකේ අපි හදමු මොකද්ද හිම කාමරයක් අපේ ගෙදරට මේ හරියට විතර මෙහෙට එකක් දාලා හිම කාමරයක් ඔව් හරිම ලස්සන දර්ශනයක් පොඩ්ඩක් වලවල් ගන්න එපා. ඕ බැටළු මල්ලි. පොඩ්ඩක් අයින් වෙන්න. කාටින් ගහලා බලන්න බෑ. එහෙනම් අදට වැඩේ ඉවරයි. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉවර කරමුනේ. එහෙනම් අදට වැඩේ ඉවරයි. ලයික් කරමු නැති අය ඉන්නවා ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරපු නැති ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් කරන්න. එහෙනම් කොල්ලෝ තිසරණ සරණයි දලදා සමිඳු පිහිටයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.